අයිබෝන් අද අපි වීඩියෝ එකේ ඊයේ දවසේ සිදුවෙච්ච සිද්ධි තුනක් ගැන කතා කරන්න තමයි පැමිණියේ. මුලින්ම අපි කතා කරමු හනීෆ් යූසුෆ් ගැන. ඊට පස්සේ අපි ගාල්ලේ ඇක්සිඩන්ට් එකක් කරලා පැනලා ගිය හාදයා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න නන්නා පෝල් රාජ් ඊයේ තිබ්බ මාධ්‍ය හමුව ගැනත්. මුලින්ම අපි කතා කරමු මේ හනීෆ් යූසුෆ් ගැන. හනීෆ් යූසුෆ් අපේ රටේ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරිකයෙක් විදිහට ඔහු ජාතික ජනබලවේගයට සහාය පළ කරලා ඒ සහායට ලැබිච්ච සන්තෝෂමක් විදිහට බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා විදිහට ජනාධිපති අනුර කුමාර දිසානායක පත් කළා. ඊට පස්සේ තව තනතුරක් දුන්නා විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපතිවරයාගේ තානාපතිවරයෙක් විදිහට ඔහුව පත් කරනු ලැබුවා. අවුරුද්දකුත් මාස 7ක 8ක පමණ කාලයකට ආසන්න කාලයක් ඔහු ආණ්ඩුකාර ධූරයේ රැඳී සිටියා. නමුත් ආණ්ඩුකාර ධූරයට අදාළව කරපු කිසිම කාර්යයක් සම්බන්ධයෙන් රටට යහපත් කාර්යයක් සම්බන්ධෙනුත් ඒ වගේම ආයෝජන තානාපතිවරයා විදියට ගෙනාපු ආයෝජනයක් සම්බන්ධයෙනුත් අපට නම් තොරතුරු වාර්තා වන්නේ නැහැ. ඊයේ දවසේදී ජනාධිපති ලේකම්වරයාට ලිපියක් බාර දෙන මේ හනීෆ් ප්‍රකාශ කරනවා ඔහු තවදුරටත් මේ ආයෝජන තානාපති ධූරයේ ඉන්නවා. නමුත් ආණ්ඩුකාර ධූරයෙන් තමන් ඉවත් වෙන්න තීරණය කරලා තිබෙනවායි කියලා. ඔහු ඒ ලිපිය ආරම්භ කරන්නේ ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කිරීම සහ ඉවත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය තුල පළවෙන ප්‍රචාරවලට ඔහු පිළිතුරක් දීලා තමයි මේ ඉල්ලා අස් වෙන්නේ කියන කාරණය මතක් කරන්න ඕන. අපි මේ හනීෆ්ගේ ඉල්ලා අස්වීම ගැන වැඩිපුර කතා කරන්නේ අපි අර මුලින් කිව්වා වගේ ඔහු ආණ්ඩුකාර ධූරය ගැරුවට පස්සේ ඒ වගේම තවමත් දරන ආයෝජන තානාපති ධූරය තුල ඔහු කරපු කිසිම කාර්යයක් නැති නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නේ. අපිට මතකයි මේ හනීෆ්ගේ නම ගෑවුණා කන්ටේනර් 323 වරායෙන් පිට කරපු කන්ටේනර් 323 ජාවාරම පිටුපසත් මේ හනීෆ්ගේ ඍජු සම්බන්ධයක් තියෙන වගත් මාධ්‍ය තොරතුරු වාර්තා වුණා. නමුත් එම තොරතුරු තවමත් නෛතිකව තහවුරු කරලා නැහැ. අපි බලමු පරීක්ෂණ කටයුතු වලදී මේ හනීෆ් මේක සම්බන්ධද නැද්ද කියලා තොරතුරු වාර්තා වෙයිද කියලා. නමුත් අපි පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවසාන කාලයේදී ආශු මාරසිංහ ජනාධිපති උපදේශකවරයා ලංකාවට වටින මේ කොළඹ නගරයට වටින ව්‍යාපෘතියක් ආයෝජනයක් ලංකාවට ගෙනාවා. ඒක ජපන් ආයෝජනයක්. මේ ආයෝජනය ආශු මාරසිංහ ගෙනාවේ බේරේ වැව සුද්ධ පවිත්‍ර කරලා කොළඹ නගරය තුල සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘතියක් විදිහට රටට ඩොලර් ගේන්න පුළුවන් ව්‍යාපෘතියක් විදිහට තමයි ආශු මාරසිංහ මේ ව්‍යාපෘතිය ලංකාවට ගෙනාවේ ජපන් ආයෝජකයන් එක්ක. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේදී මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට ආශුලට බැරි වුණා. ආයෝජකයෝ ඇවිල්ලා හිටියා. ආශුගේ සම්බන්ධතාව පාවිච්චි කරලා මේ ජපන් ආයෝජකයෝ නැවත වතාවක් අපේ රටින් එළියට යන්නේ නැති වෙන්න සදා පවත්වගෙන හිටියා. නමුත් අර කකුලෙන් අදින්න නැතුව ඔව් කරේ මේ නව රජයට මේ ආයෝජකයන් ටික මේ ආයෝජන අවස්ථාව ලබා දීපු එක. අපි දැක්කා ඒක බාරගත්තේ ඔය හනීෆ් යූසුෆ් ආණ්ඩුකාරවරයා. ඔහු කිව්වා හරි මේ ප්‍රොජෙක්ට් එක මම බාර ගන්නවා. බේරේ වැව සුද්ධ කරනවා. බේරේ වැව සුද්ධ කරලා සංචාරක ආකර්ෂණය සඳහා බේරේ වැව සුද්ධ කරලා සංචාරක ආකර්ෂණයක් සහිත කොළඹ පුරවරයක් විදියට මේ බේරේ වැව පත් කරනවා කියලා. අපි දැක්ක බෙමල්ලේම බේරේ වැවට ප්ලේන් එකකුත් බාලා මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා කියලා ලොකු පුරාජේරුවක් ගැවුවා. නමුත් හනීෆ් ගියේ මේ ප්‍රොජෙක්ට් එකටත් පොල්ල තියලා. අද ගාල්ල හිනිදුම දුන්හේන ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටි අනතුරක් සිද්ධ වුණා. මේ අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයේ රියදුරු වගේම ඒ පිටිපස ගමන් කර එම රියදුරාගේ 8 හැවිරිදි දරුවා තුවාල ලැබුවා. මේ අනතුර සිද්ධ කරපු කැබ් රථයේ රියදුරු අනතුර සිද්ධ කරාට පස්සේ මේ ස්ථානයෙන් පලා ගිහින් තියෙනවා. කැබ් එක එතනම දාලා එම ස්ථානයෙන් පලා ගිහිල්ලා තිබෙනවා. නමුත් පොලිසිය ආවට පස්සේ තමයි අපි දැනගත්තේ මේ අනතුර කරේ ගාල්ල දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කී.
ටීකේ ජයසුන්දර. ටීකේ කියලා කියවෙන්නෙත් නෑ අපිට කරපු වැඩේ හින්දා චීකේ කියලා තමයි කියවෙන්නේ. මේ ටීකේ ජයසුන්දර තමයි මේ අනතුර සිද්ධ කරලා පලා ගිහිල්ලා තිබුණේ. ඇත්තම කියනවා නම් මම මේ සම්බන්ධයෙන් පුවත් සමාජ මාධ්‍ය පළ වෙනකොට මම ගිහිල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ සමහරක් පෝස්ට් වල ඇව්වා මේ ටීකේ කියන්නේ මොකක්ද පාර්ලිමේන්තුවේද මේ එහෙම නැත්නම් පළාත් පාලන ආයතනයකද කියලා. මොකද අපි දැනගෙන හිටියන්නේ නැහැ. නමුත් මතකයක් තිබ්බා ටීකේ ගැන 2004 වගේ මට මතක විදිහට ඔහු දකුණු පළාත් සභාව නියෝජනය කරා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදිහට. ඒ වගේම මොහු ගුරුවරයෙක්. පහුගිය කාලෙත් ටීකේ ගැන දැන් ඊට පස්සේ හොයලා බලද්දි පහුගිය කාලේ ටීකේ මොනවද කරේ කියන එක සම්බන්ධයෙන් හොයලා බලද්දි ගාල්ලේ මිත්‍රයන් කිව්වේ බොහෝ දෙනෙක් මාලිමාවල ඡන්දේ දීපු කට්ටිය කිව්වේ අපෝ හෙන මේ ඒ ගාල්ලේ භාෂාවෙන් වචනයක් කිව්වා මොකද්ද හෙන අපතය කියලා අපි කොළඹදී පාවිච්චි කරන වචනෙට ගාල්ලේ පාවිච්චි කරන වචනයක් මට ඒක දැන් හරියට මතක නැහැ අපෝ මේ හෙන අපතේකින් ඔය සංවර්ධන කමිටු රැස්වීම වල එහෙම රජයේ නිලධාරීන්ට මාර තගක් දානවා අනික පොර හෙන ඇඹලේ කියන කාරණය ගාල්ලේ පැත්තේ අපේ හිත මිත්‍රාදීන් ප්‍රකාශ කළා. ඊට පස්සේ තමයි හරිම ආරංචිය දැනගත්තේ රියදුරෙක් අනුයුක්ත කර තිබුණත් අද ඉරිදා දවසේ පොඩි ෂොට් එකක් ගහලා පොඩි කොට්ටක් පැනලා එනකොට තමයි මේ හැප්පිල්ල හැප්පුණා කියලා ආරංචි වෙන්නේ. පොර කල්පනා කරන්න ඇති බැලුම් පුම්බන්නේ නැතිව ඉස්පිරිතාලෙට යන්න මම හිටපු කතානායක රන්වල නෙමෙයිනේ. එහෙම ගිහිල්ලා රන්වල ඇදගෙන නෑව අම්බාලක රන්වල තාමත් කනවනේ මේ සෝෂල් මීඩියා වල. ඒ නිසා බැලුම් පුම්බන එක කෙසේ වෙතත් දුවලා බේරෙනවා කියලා තමයි පොර දුවලා බේරිලා තියෙන්නේ. නමුත් සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මහජන නියෝජිතයෙක් නෙමෙයි කවුරු වුණත් තමන්ගේ වාහනය සහ තවත් වාහනයක් එකිනෙක හැප්පුණා නම් අනතුරක් සිද්ධ වුණා නම් තමන්ට තුවාල නැත්තම් යුතුයකමක් මානුෂීය වගකීමක් තියෙනවා අනිත් වාහනේ ඉන්න පුද්ගලයන්ට තුවාලද කියලා බලන්න. ඒ බලලා රෝහල් ගත කරනවා නම් රෝහල් ගත කරලා ඒ නෛතික ක්‍රියාමාර්ග වලට සහයෝගය දෙන්න. අනුර ජනාධිපතිවරයා කියනවා නීතිය හැමතෙම උඩින් කියලා. හැබැයි ඉතින් ගාල්ලේ ටීකේ කරපු චීකේ වැඩේදීත් නීතිය ලෙසටම නැවෙනවා කියන කාරණය අපිට පේනවා. හැබැයි අපි ඒ ගැනත් අවධානයෙන් ඉන්නවා කියන එක නම් මතක් කරන්නම ඕන කාරණාවක්. අද මාධ්‍ය හමුවක් තිබ්බා. ඒ මාධ්‍ය හමුවට ගිය මාධ්‍යවේදියෙක් සහ මාධ්‍ය හමුවක් තියනවා කියලා අපෝ දැනුවත් කරපු මාධ්‍යවේදියෙක් ඒ මාධ්‍ය හමුව තියන්නේ කවුද කියලා මේ අහනකොට මම ඔහු කියප එකක් තමයි මචං මේ පොල් පිත්තක් කතා කරනවා කියලාද මේ ප්‍රෙස් එකේදී. ඒ පොල් පිත්ත කවුද කියලා බලද්දි තමයි අපි දැනගත්තේ මේ පොල් පිත්ත කියලා මේ හඳුන්වන්නේ සාවිත්‍රි පෝල් රාජ්. එහෙම නැත්නම් මාධ්‍ය සගයන් මේ පල්ලේගම හාමුදුරන්ගේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔව් කාන්තාවක් විදියට සහ විශේෂ භාර වගකියුතු අමාත්‍යවරිය විදියට නිහඬව සිටීම සම්බන්ධයෙන් පෝල් රාජ් අමාත්‍යවරිය නන්න පෝල් රාජ් කියලා තමයි බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය තුල හැසිරෙන්නේ. මේ මාධ්‍ය හමුව අපි වීඩියෝ එක බැලුවා. බලද්දී සම්පූර්ණයෙන්ම බැලුවා. බලනකොට තේරිච්ච දෙයක් තමයි මේ සරෝජා කියනවා පෝල් රාජ් කියනවා අපි වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි මාධ්‍ය වලට යුතුයකමක් තියෙනවා මේ වින්දිත දැරියකේවත් එහෙම නැත්නම් ඒ අදාළ වින්දිත පාර්ශවයේවත් තොරතුරු අපෙන් ඉල්ලා සිටින්න එපා. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි තමයි නඩුව දැම්මේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තමයි නීතිපති උපදේශ පතලා මේකට මැදිහත් වෙන්නේ කියලා සරෝජා පෝල් රාජ් ඇමතිවරිය ඔන්න නහයෙන් නඩන්න පටන් ගත්තා. ඇත්තටම සරෝජා අද මාධ්‍ය හමුවක් තිබෙ මේ වින්දිත දැරිය වෙනුවෙන් නෙමෙයි පහුගිය දින කිහිපෙදී එල්ල වුණා. අපත් ඇතුළුව බොහෝ සමාජ ජාල මාධ්‍යවේදීන් ඒ වගේම මාධ්‍යකරුවන් ඒ වගේම සමාජ මාධ්‍ය තුල දේශපාලනික වශයෙන් ලියන්නන් බොහෝ දෙනෙක් සාවිත්‍රි පෝල් රාජ් අමාත්‍යවරිය විවේචනය කරා. තමන්ට එල්ල වෙන විවේචන දරා ගන්න බැරුව තමයි අය මේ මාධ්‍ය හමුව තිබ්බේ කියන කාරණය අපිට පැහැදිලි. ඒ නිසාම තමයි අය මේ මාධ්‍ය හමුව තිබ්බේ මේ වෙනුවෙන් පෙනී සිටියේ කියන කාරණය. අපි ආපස්සට යමු. මාධ්‍ය හමුවේදී පෝල් රාජ් කියනවා මේ වින්දිත දැරියගේ දේවල් සම්බන්ධයෙන් තොරතුරු සම්බන්ධයෙන් ඉල්ලා සිටින්න එපා කියන එක කියනවා. ඉතින් කවුද දෙයනේ මේ පෞද්ගලික තොරතුරු හෙව්වේ?
අපිට ආතල් එකක් තියෙනවද පල්ලේගම දූෂණය කරපු දැරියගේ ෆොටෝ දාලා අපි රීච් වැඩි කරගන්න? එහෙම ආතල් එකක් මම හිතන්නේ මේ සමාජ ජාල මාධ්‍ය පාවිච්චි කරන කිසිදු කෙනෙක්ට තියෙනවා කියලා. එහෙම ෆොටෝ එකක් දාලා රීච් වැඩි කරගැනීමේ ආතල් එකක් තියෙනවා කියලා. අපි කරුණු කිහිපයක් මතක් කරන්නම් ඔබතුමියට. ඔබ කියනවා නම් රාජ්‍ය ආයතනයක් විදියට ඔබ මැදිහත් වුණා, රජය මැදිහත් වුණා කියලා. රජයේම ආයතන තමයි පොලිසිය. මේ පොලිසිය මේ ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගත්තද? නෑ. අත්අඩංගුවට ගන්න අනුරාධපුර මහේස්ත්‍රාත් අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශයක් ලබා ගැනීමට අනුරාධපුරයේ මහේස්ත්‍රාත්වරයා නියෝග කරනකම් හිටියා. හරි. ඊළඟ කාරණය. කොළඹ අංක 8 මහේස්ත්‍රාත්වරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනකොට කිව්වා නවලෝක රෝහලෙන් බන්ධනාගාර රෝහලට හරි එහෙම නැත්නම් කොළඹ ජාතික රෝහලට හරි යවන්න කියලා. ඒ පළවෙනි අවස්ථාවේදී නවලෝක රෝහලට ගිහිල්ලා සැකකාර ස්වාමින් වහන්සේව දැකලා පැදකුණු කරලා කිව්වා ජාතික රෝහලට හරි එහෙම නැත්නම් බන්ධනාගාර රෝහලට යවන්න කියලා. යවුවද? නෑ. දෙවනි වතාවෙත් ගිහිල්ලා තමයි දවස් 4කට පස්සේ කොළඹ අංක 8 මහේස්ත්‍රාත්වරයා දෙවනි වතාවේ ගිහිල්ලා කිව්වට පස්සේ තමයි ඔන්න යන්තම් ජාතික රෝහලට ඇරියේ. ඒක ඊළඟ කාරණය. ඊළඟ කාරණය තමයි කොළඹ 8 මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය දවස් 4ක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ගියේ නැහැ. එහෙනම් ඔබ කොහොමද කියන්නේ රජයක් විදිහට අපි මේ වින්දිත දැරිය වෙනුවෙන් මැදිහත් වුණා, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තමන් යටතේ තියෙන ආයතනයක් විදිහට මේකට මැදිහත් කෙරෙව්වා සහ තමන් මැදිහත් වුණා කියන කාරණය ඔබට කියන්න කිසිදු අයිතියක් නැහැ. එක් අවස්ථාවකදී නීතිඥයන් 30 දෙනෙක්, දෙවැනි අවස්ථාවේ නීතිඥයන් 20 දෙනෙක් මේ සැකකාර ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී ඉන්නකොට අඩුම ගානේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඉන්න නීති නිලධාරියාවත් මේ දරුවා වෙනුවෙන් පෙනී සිටියේ නෑ. ඒ පෙනී සිටින තත්වයට පත් කරන්නට යොමු කරන්නට ඔබට කොන්දක් තිබ්බේ නැහැ. දැන් අද දවසේදී අපිට ආරංචි වෙනවා ජාතික රෝහලේ පල්ලේගම ස්වාමින් වහන්සේට අවුරුදු 10ක් ලිංගික බෙලහීනත්වයක් තිබුණා යයි සනාථ කිරීමට වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙනවා කියලා අපට ආරංචි වෙනවා. ඒ අද දවසේ පැවැත්වේවි. ඒ තුල යම් මුදල් සංසරණය වෙන බවත් ආරංචියක් තියෙනවා. නමුත් අපි පිළිබඳව තහවුරු කරගෙන නැහැ. ඒ නිසා අපි සරෝජා පෝල්රාජ් අමාත්‍යවරයන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියටවත් පවතින නෛතික ක්‍රියාමාර්ගවලදී මේ වින්දිත දැරිය වෙනුවෙන් මැදිහත් වන්න. අදට එපමණයි. අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න කියලා IDR TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න කියලා අපි ඔබෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබට ජය හා සතුට.